Hello everyone, welcome back to Easy English Learning Studio. හැමෝම ආදරයෙන් පිළිගන්නවා Easy English Learning Studio YouTube channel එකට. Today we are going to talk about how to use prepositions with vehicles. අද අපි කතා කරන්න යන්නේ වාහන සම්බන්ධව කොහොමද නිපාත පද භාවිතා කරන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද නිපාත පද භාවිතා කරන්න කියලා. අපි මුලින්ම බලමු by කියන preposition එක use කරන්න කොහොමද කියලා. General ways of travelling. පොදුවේ ප්‍රමාණ මාධ්‍යයක් ගැන අපි කතා කරද්දී මෙන්න මේ by කියන preposition එක අපිට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට how do you go to school? අපෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් "ඔයා පාසල් යන්නේ කොහොමද?" කියලා අපිට මෙන්න මෙහෙම උත්තර දෙන්න පුළුවන්. I go to school by bus. මම පාසල් යනවා බස් එකෙන්. ට්‍රේන් එකෙන් නම් I go to school by train. මම පාසල් යන්නේ කාර් එකෙන් නම් I go to school by car. වෑන් එකේ නම් I go to school by van. එහෙනම් අපිට පැහැදිලි අපි ප්‍රවාහන මාධ්‍යය ගැන පොදුවේ කතා කරනකොට ඒ ප්‍රවාහන මාධ්‍යයට කලින් අපිට by කියන preposition එක භාවිතා කරන්න පුළුවන්. අපි දැන් බලමු in සහ on කියන prepositions දෙක vehicle සමග භාවිතා කරන්නේ කොහොමද කියලා. මම මෙතන උදාහරණයක් දීලා තියෙනවා. He is on a car. He is in a car. මේ දෙකෙන් නිවැරදි පිළිතුර තමයි he is in a car. අපි ඊළඟ බලමු ඇයි මෙතන in කියන prepositions එක use වුනේ කියලා. දැන් බලමු in කියන preposition එක vehicle සමග භාවිතා කරන්නේ කොහොමද කියලා. When only you can sit inside. ඔයාට පුළුවන් මෙන්න මේ කියන වාහනවලට නැග්ගන් පස්සේ වාඩි වෙලා යන්න විතරයි නම් කිසිම මූවමන්ට් එකක් කරන්න බැරි නම් අන්න ඒ අවස්ථාවේදී අපි යොදාගන්නේ in කියන preposition එක. උදාහරණ in a car, in a truck, in a cab, in a helicopter. මෙන්න මේ car, truck, cab, helicopter කියන වාහන වලට අපිට නැග්ගන් පස්සේ වාඩිලා විතරයි යන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී අපි භාවිතා කරනවා in කියන preposition එක. ඊළඟට අපි බලමු on කියන preposition එක භාවිතා කරන්නේ කොහොමද කියලා. When you can stand. ඔයාට පුළුවන් නම් හිටගෙන යන්න කිසියම් මූවමන්ට් එකක් කරන්න පුළුවන් නම් ඒ වාහනේ ඇතුලේ අන්න ඒ වගේ අවස්ථාවලදී අපි භාවිතා කරනවා on කියන preposition එක. On a bus, on a train, on a plane, on a ship, on a bicycle. මෙන්න මේ වගේ වාහන සමග අපිට භාවිතා කරන්න පුළුවන් on කියන preposition එක. මොකද මේ වගේ වාහනයකට අපිට නැග්ගන් පස්සේ අපිට හිටගෙනුනත් ඇවිදගෙනුනත් යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී භාවිතා කරන්නේ on කියන preposition එක. Thank you for watching.